ටෙම්පල් මාස්ටර්ගේ විනාශයෙන් පස්සේ අඳුරේ ద్వාරය වසා දාන්න ඇලෙක්ස්න් තමන්ගේ පණ පරදුවට තියලා සටන් කළත් අවසානයේ ඔහුට තමන්ගේ ආදරවන්තියව සදහටම අහිමි වෙන්න ගිය ඒ භයානක මොහොතේදී මොකක් සිදුවේද? Hi guys, අදයි බලන්න යන්නේ Perfect World මූවී එකේ අවසාන එපිසෝඩ් එක. ඉතින් ඔයා මේ මූවී එකේ කලින් එපිසෝඩ් එක බලපු නැති කෙනෙක් නම් වීඩියෝ එක උඩින් වටන කාඩ් එක ක්ලික් කරලා ඔයාට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ කතාවේ එක එපිසෝඩ් එකක්වත් බලපු නැති කෙනෙක් නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ප්ලේලිස්ට් එකේ ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට මේ කතාවේ මුල ඉඳන් උනත් බලන්න පුළුවන්. හරි. ඉතින් අඳුරේ හිරගයට ඇදී ගිය ජියාව බේරගන්න ඇලෙක්ස් කළ ඒ මාරක කැපකිරීම මොකක්ද? ඔවුන්ගේ ලේ සහ කඳුළු මුස් වෙලා සිදු වුණු ඒ අద్භූත බලය මොකක්ද? මේ හැමදේම දැනගන්න වීඩියෝ එක අවසන් වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න. හරි guys, එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මේ එපිසෝඩ් එක පටන් ගන්නේ ප්‍රේක්ෂකයා හුස්ම අල්ලගෙන බලාගෙන සිටිය යුතු අතිශය තීරණාත්මක මොහොතකින්. ටෙම්පල් මාස්ටර් තමන්ගේ කූට උපක්‍රමයකින් ජියාගේ ස්වරූපය මවාගෙන ඇලෙක්ස්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරනවා. නමුත් ඇලෙක්ස් සතු අසාමාන්‍ය සුප්‍රීම් බ්ලඩ් බලය නිසා ඔහුගේ තුවාල ඉක්මනින්ම සුවපත් වෙනවා. මේ වටින රුධිරය තමන් සතු කරගැනීමේ දැඩි ලෝභකමින් ටෙම්පල් මාස්ටර් දිගින් දිගටම ඇලෙක්ස්ට පහර දුන්නත් ඇලෙක්ස් ඒ හැම ප්‍රහාරයකින්ම සූක්ෂම ලෙස බේරෙනවා. නමුත් එතනදී ඇලෙක්ස්ව අසරණ කරන රහසක් ටෙම්පල් මාස්ටර් හෙළි කරනවා. මගේ ශරීරය දැන් ජියා එක්ක සම්බන්ධ වෙලයි තියෙන්නේ. ඔබ මට පහර දුන්නොත් මැරෙන්නේ ජියා කියලා. ඉතින් මේ බියකරු හෙළිදරව්වත් එක්ක ඇලෙක්ස් තමන්ගේ ප්‍රහාර නතර කරනවා. එයින් ප්‍රයෝජන ගන්න ටෙම්පල් මාස්ටර් ඇලෙක්ස්ගේ සිරුරේ රුධිරය ලබාගෙන ජියා වෙනුවෙන් මුදා හැරලා ජියාගේ පිරිසිදු රුධිරයේ බලයෙන් ගේට් ඔෆ් ඩාර්ක්නස් විවෘත කරනවා. ජියාව බේරගැනීමේ අන්තිම බලාපොරොත්තුව ඇතිව ඇලෙක්ස් වටපිටාවේ ඇති මුළු අන්ධකාර ශක්තියම තමන් වෙත උරා ගන්නවා. මේ භයානක අත්හදා බැලීම නිසා ඇලෙක්ස්ගේ සන්හාය ඩාර්ක් මැටර් වලින් නිර්මාණය වන අතර ඔහු ඉතාමත් බලවත් ස්වරූපයක් ගන්නවා. ඔහු වහාම ක්‍රියාත්මක වෙලා ටෙම්පල් මාස්ටර්ගේ මායා බ්‍රේස්ලට් එක කඩා දාන්නේ ජියාව ඒ මාරාන්තික බැඳීමෙන් නිදහස් කරමින්. අන්ධකාරයේ ශරීරගත වූ කිසිවෙකුට ජීවත් විය නොහැකි යන ටෙම්පල් මාස්ටර්ගේ විශ්වාසය වුණත් ඇලෙක්ස් සතු විදුලි බලය හමුවේ ඇය අන්දමන්ද වෙනවා. අකුණු සහ අන්ධකාර ශක්තිය මුසු වූ මාරාන්තික ආයුධ වලින් ඇලෙක්ස් ඇයට පහර දෙන අතර මුළු ප්‍රදේශයම දෙවනත් කරමින් මහා පිපිරීමක් සිද්ධ වෙනවා. ඉතින් ටෙම්පල් මාස්ටර්ගේ බියකරු ප්‍රහාර හමුවේ නොසැලී සිටින ඇලෙක්ස් දැන් ඇයට වඩා ප්‍රබල වෙලා ඇති බව පේනවා. ඔහු ඉතා දක්ෂ ලෙස ඒ ප්‍රහාරවලින් බේරමින් ඇයගේම ශරීර කොටස් කපලා දාලා තියුණු ආයුධ වලින් ඇගේ උදරයට දණු ලෙස පහර දෙනවා. මේ මාරාන්තික ප්‍රහාරය නිසා ටෙම්පල් මාස් දැඩි ලෙස තුවාල ලබා ලේ වමනය කරන්න පටන් ගන්නවා. නමුත් ඇලෙක්ස් එතනින් නතර වෙන්නේ නැහැ. ඔහු තමන්ගේ උපරිම ශක්තිය යොදවලා හස්ත 14කින් යුත් යෝධ තණ්ඩ ප්‍රතිමාව මවා ගන්නවා. ඒ දැවැන්ත ප්‍රතිමාවේ දෑත් වලින් නිකුත් වන ප්‍රබල විදුලි බලය සහ අන්ධකාර ශක්තිය එකිනෙක මුසු කරමින් ඔහු අතිබීත ප්‍රහාරයකට සූදානම් වෙනවා. ඉතින් ඇලෙක්ස් මේ තරම් බලවත් වීමටත් අන්ධකාර ශක්තියෙන් මිය නොයා බේරීමටත් හේතුව ඇලෙක්ස් සහ ජියා අතර ඇති ගැඹුරු ආදරය බව ටෙම්පල් මාස්ටර්ට වැටහෙනවා. ඇලෙක්ස්ගේ මීළඟ ප්‍රහාරයෙන් බේරීමට ඇය තමන්ගේ අඬු යොදාගෙන ශක්තිමත් ආරක්ෂිත වැටක් තනා ගන්නවා. නමුත් ඇලෙක්ස් ඒ ආරක්ෂිත වැට පවා සුණුවිසුණු කරමින් ඉදිරියට මෙනවා. සටන තීරණාත්මක මොහොත දැන් උදා වෙලා තියෙනවා. ඇලෙක්ස් තමන්ගේ මුළු ශක්තියම යොදාගෙන ටෙම්පල් මාස්ටර්ගේ ශක්තිමත් ආරක්ෂිත වැට බිඳ දානවා. ඇගේ උදරේ පසරු කරගෙන යන ලෙස තමන්ගේ ඩිවයින් ස්පියර් ආයුධයෙන් පහර දෙනවා. මේ මාරාන්තික පහරින් ටෙම්පල් මාස්ටර් මිය යන්නට ආසන්න වුණත් ඇය අවසන් හුස්ම හෙළීමට පෙර භයානක අනාවැකියක් පවසනවා. අන්ධකාර ශක්තිය දැන් ඔබේ සිරුරේ හැමතැනම පැතිරිලා ඉවරයි. ඔබත් හිමින් මිය යනවා. ඒ වගේම අන්ධකාරයේ දොරටුව දැන් විවෘතයි. මුළු ලෝකයම අන්ධකාරයේ රාක්ෂයන්ට යටත් වෙන එක කාටවත් නවත්තන්න බෑ. මේ ටෙම්පල් මාස්ටර්ගේ මරණයත් එක්ක ජියා අහසේ සිට පහළට ඇදගෙන වැටෙන අතර ජියා පියවිසිහ ලබාදී ඇලෙක්ස් ඇය වෙනුවෙන් ආරක්ෂිත ක්‍රිස්ටල් යහනක් නිර්මාණය කර ඇයව එහි තියනවා. නමුත් ඇලෙක්ස්ට විවේක ගැනීමට කාලයක් නැහැ. අන්ධකාරයේ දොරටුව හරහා දහස් ගණන් බියකරු රාක්ෂයන් මෙලවට පැමිණීමට පටන් ගන්නවා. ඇලෙක්ස්ගේ සිරුර වෙලාගෙන ඇති අන්ධකාර ශක්තිය කන්ට්‍රෝල් කර ගැනීමට ඔහුට කාලය අවශ්‍ය වුණත් ලෝකය විනාශ කරන රාක්ෂයන් හමුවේ ඔහුට දැන් වෙනත් විකල්පයක් නැහැ. ඉතින් ඇලෙක්ස් තමන්ගේ තණ්ඩ ස්පියර් ආයුධය අතට අරගෙන රාක්ෂස සේනාව දෙසට කඩා වදින්නේ සිංහෙක් වගේ. කුඩා රාක්ෂයන්ව ඉතා පහසුවෙන් විනාශ කළත් දැවැන්ත රාක්ෂයෙකු ඇලෙක්ස් අසීරුතාවයට පත් කරනවා. නමුත් ඇලෙක්ස් සිය සූක්ෂම යුද උපක්‍රම භාවිත කරලා එම යෝධයාවත් පරාජයට පත් කරනවා. නමුත් ගැටලුව එතනින් අවසන් වෙන්නේ නැහැ. අන්ධකාරයේ දොරටුවෙන් නිමක් නැතිව රාක්ෂයන් ඇදී යනවා දුටු ඇලෙක්ස් තේරුම් ගන්නවා මේ දොරටුව සදහටම සීල් කරන්න ඕනි කියලා. ඔහු සිය අන්ධකාර ශක්තිය සහ විදුලි බලය එකිනෙක මුසු කරමින් දොරටුව
දොරටුව වසා දැමීමට මහා බලයක් මුදාහරිනවා. මේ දොරටුව වැසීමට පෙර රාක්ෂයන් රැලක් ඇලෙක්ස්ව වට කරගෙන ඔහුගේ සිරුර මතට කඩා පනින්නේ ඔහුව අසරණ කරමින්. ඒ තිරණාත්මක මොහොතේදී ඇලෙක්ස්ට කෝඩ් ලියුගේ හඬ ඇසෙන්නට පටන් ගන්නවා. ඕනම ප්‍රබලයෙකුට වඩා තවත් ප්‍රබලයෙකු මේ ලොව සිටිනවා. යම් දවසක උඹ උත්සාහය අතහැර පරාජය බාරගත්තොත් එදාට මේ අවසානයේ සිදුවේවි. ජියාගේ මවගේ මතකයන් සහ ඇය පැවසූ අනාවැකි ඇලෙක්ස්ගේ සිතට අලුත් පණක් ලබා දෙනවා. තමන්ගේ මුළු ජවයම ඒකරාශී කරන ඇලෙක්ස් තමන් වටා සිටි රාක්ෂයන්ව විසි කරලා දාලා මුළු ප්‍රදේශයම දෙවනත් කරමින් මික්ස්ඩ් ලයිට්නින් ස්ට්‍රයිකින් ප්‍රහාරයක් එල්ල කරනවා. දැන් ඇලෙක්ස් ඉන්නේ මරණීය වේදනාවකයි. නමුත් ඔහු පස්සබසින්නේ නැහැ. ඔහු දොරටුව සීල් කිරීමට පටන් ගන්නේ මෙහෙම කියමින් මම ජීවිතුන් අතර සිටින තාක් මේ ලෝකයට හානි කරන්න මම කාටවත් මිඩ දෙන්නේ නැහැ. ඇලෙක්ස්ගේ මේ වීරෝදාර සටන දෙස ජියා බලා ඉන්නේ අසරණව වුවත් ඇගේ දැස්වල ඇත්තේ ඇලෙක්ස් ගැන ඇති අභිමානය සහ ආදරයයි. ඉතින් අන්ධකාර දොරටුව සීල් කිරීමට බාධා කරන යෝධ රාක්ෂාව පරාජය කිරීමට ඇලෙක්ස් තවත් අන්ධකාර ශක්තියත් සමසිරුරට උරා ගන්නවා. සිය උපරිම ශක්තිය යොදවගෙන ඔහු එම දොරටුව සදහටම වසා තමා එය විනාශ කරලා දානවා. මේ ජයග්‍රහණයත් එක්ක ෆයර් ක්ලෑන් වෙත අලුත් බලාපොරොත්තුවක් උදා වෙනවා. ඔවුන්ගේ භූමියේ අලුත්ම ශුද්ධ වූ වෘක්ෂයක් පොලික් ට්‍රී එකක් මතුවෙන අතර එයින් නිකුත් වන ශක්තියෙන් පසුගිය රාත්‍රියේ තුවාල ලැබූ සියලු දෙනා සුවපත් වෙන්න පටන් ගන්නවා. නමුත් ඇලෙක්ස්ගේ තත්ත්වය ඉතාමත් බරපතලයි. අධික ලෙස අන්ධකාර ශක්තිය උරා ගැනීම නිසා ඔහුගේ සිරුර අභ්‍යන්තරයෙන්ම විනාශ වෙමින් පවතිනවා. ජියා දුවගෙන ඇවිල්ලා පණ ඇදෙන ඇලෙක්ස්ව වැළඳගෙන හඬා වැටෙන්නේ මෙහෙම කියමින් මම නිසා ඔයා තව කොච්චර වේදනාව විඳින්නද? ඉතින් මේ වැළඳ ගැනීමත් එක්ක ඇලෙක්ස්ගේ සිරුරේ ඇති අන්ධකාර විසෙන් කොටසක් තමන් වෙත ඇදී එන බව ජියාට දැනෙනවා. එහිදී ඇයට අපූර්ව අදහසක් එනවා. ඇලෙක්ස්ව බේර ගැනීම වෙනුවෙන් ඇය ඇලෙක්ස්ගේ සිරුරේ ඇති සියලුම අන්ධකාර විස තමන් වෙත උරා ගැනීමට තීරණය කරනවා. ඒත් එක්කම ඇලෙක්ස්ගේ ඩාර්ක් මැටර් සන්නාහය ගැලවී ගිහින් ඔහුගේ ජීවිතය බේරෙනවා. නමුත් මේ පරිත්‍යාගී ප්‍රතිඵලය ඉතා දරුණුයි. අධික අන්ධකාර ශක්තිය නිසා ජියාගේ රුධිරය ඇයව මරණයෙන් බේරගත්තත් ඇයට අන්ධකාරයේ සිරගෙදර සදාකාලිකම සිරවීමට සිද්ධ වෙනවා. ක්ෂණයකින් මතුවන මායා දොරටුවක් තුළට ජියා ඇදී යද්දී ඇය ඇලෙක්ස් දෙස බලා මෙහෙම කියනවා. ඔයා බේරුණා. ඒ ඇතිමට ඔයා වෙනුවෙන් ඕනම දඬුවමක් විඳින්න මම සූදානම්. තම පෙම්වතිය තමන්ගෙන් වෙන් වී යනවා දුටු ඇලෙක්ස් වේදනාව පස කළා ඒ ద్వාරය දෙසට වේගයෙන් දුවනවා. ජියා තම දැස්වල කඳුළු පුරවගෙන ඇලෙක්ස් එක්ක ගත කළ සුන්දර මතකයන් සිහිපත් කරනවා. නමුත් ඒ මොහොතේම අන්ධකාරයේ සිරගෙදර ඇති මාරාන්තික කටුක වැල් ඇයව වෙලා ගන්නට පටන් ගන්නවා. ඉතින් අන්ධකාරයේ සිරගෙදර ඇති මාරාන්තික කටුක වැල් ඇලෙක්ස්ගේ සිරුර පසාරු කරගෙන ගියත් ඒ කිසිදු වේදනාවක් ඔහුට දැනෙන්නේ නැහැ. ඔහුගේ එකම අරමුණ ජියා වෙත ළඟාවීමයි. තම කුඩා කාලයේ සිට ජියා සමග ගත කළ සුන්දර මතකයන් සිහියට නැගෙද්දී ඇලෙක්ස්ගේ දැස්වලින් වැටෙන ලේ බිඳුවක් ජියාගේ කඳුළු බිඳුවත් එක්ක මුසු වෙනවා. ඉතින් මේ අපූර්ව මුසුවීම නිසා ඇලෙක්ස්ගේ රුධිරය අතිශය බලවත් වන අතර ජියා එම රුධිරයේ බලයෙන් තම ස්වරූපය වෙනස් කරගෙන අන්ධකාරයෙන් මිදීමට උත්සාහ කරනවා. අවසානයේ ඇලෙක්ස් සිය උපරිම ජවය යොදා ජියාගේ අත තදින් අල්ලගෙන ඇයව වැළඳ ගන්නවා. පසුව ප්‍රබල තණ්ඩ බලයෙන් අර මාරාන්තික කටුක වැල් අලු කර දමමින් ඔහු ජියාව නැවතත් සුරක්ෂිතව මෙලවට අරගෙන යනවා. ඉතින් නැවතත් ඔවුන් දෙන්නා සියල්ල ආරම්භ වූ මල්බෙරි ගස යටට පැමිණෙනවා. සටන ජයගත්තත් ඇලෙක්ස්ට දැන් උසස් වූ අමරණීය ලෝකය ඒන්ෂන්ට් ඉමෝර්ටල් වර්ල්ඩ් එකට යන්න කාලය ඇලඹ තියෙනවා. මේ ඉතාමත් සංවේදී මොහොතක්. ඉතින් ඇලෙක්ස් ජියාව දැඩි ලෙස වැළඳගෙන ඇයට සමු දෙන්නේ නැවත දිනක හමු වීමේ බලාපොරොත්තු ඉදිරි කරමින්. හරි ගායිස්, ඉතින් මේ විදිහට තමයි මේ මූවි එක අවසන් වෙන්නේ. හරි ගායිස්, ඉතින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වගේ videos බලන්න කැමති ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. Okay guys, see you next time.